දකුණු කොරියාවේ පියොන්තේකී පිහිටා ඇති සංයෝන් මැනුෆැක්චරින් කොම්ප්ලෙක්ස් එක ඉතාම ඇඩ්වාන්ස්ඩ් ඉන්ටිග්‍රේටඩ් ප්‍රොඩක්ෂන් සිස්ටම් එකක් ලෙස ක්‍රියාත්මක වෙනවා. මෙම ප්ලාන්ට් එකේ විශේෂත්වය තමයි SUVs, small trucks, internal combustion engine vehicles සහ electric vehicles සියල්ලම එකම ප්‍රොඩක්ෂන් ලයින් සිස්ටම් එකක් තුළ නිෂ්පාදනය කළ හැකිවීම. ඉස්සර ප්‍රොඩක්ෂන් ලයින් සෙපරේට් ලෙස 1 ලයින්, 2 ලයින්, 3 ලයින් ලෙස ක්‍රියාත්මක වුණත් 2023 ඔක්තෝබර් සිට සංයෝන් KG මොබිලිටි විසින් ආයෝජනය කරලා මල්ටි ලයින් සිස්ටම් එකක් සිංගල් ඉන්ටිග්‍රේටඩ් ප්‍රොඩක්ෂන් ලයින් එකක් බවට ට්‍රාන්ස්ෆෝම් කරලා තියෙනවා. මෙම අප්ග්‍රේඩ් එකෙන් පෙරදි මොනොකූප් වෙහිකල්ස් සහ ලැඩර් ෆ්‍රේම් වෙහිකල්ස් වෙන වෙනම ලයින්ස් වල නිෂ්පාදනය කළත් දැන් මේ දෙකම එකම ලයින් එකක එෆිෂන්ට් ලෙස ප්‍රොඩියුස් කරන්න හැකියාව ලැබී තිබෙනවා. මේ නිසා ප්‍රොඩක්ෂන් ෆ්ලෙක්සිබිලිටි, එෆිෂන්සි සහ අවුට්පුට් ක්වොලිටි ඉතාම ඉහළ මට්ටමකට ගෙන එන්න පුළුවන් වෙලා තියෙනවා. එන්ජින් ප්‍රොඩක්ෂන් සයිඩ් එකත් ඉතාම වැදගත්. සංයෝන් කම්පනි 1994 මැයි මාසයේදී OM606 සීරීස් එන්ජින් සමග මෑස් ප්‍රොඩක්ෂන් ආරම්භ කරලා 1996 වන විට ගැසෝලින් එන්ජින්ස් ප්‍රොඩක්ෂන්ද ආරම්භ කරලා තියෙනවා. අදටත් සංයෝන් එන්ජින්ස් බහුදුරට මර්සීඩීස් බෙන්ස් සමග කලින් තිබූ ටෙක්නිකල් කෝපරේෂන් එකෙන් ලැබුණු ඩිසයින් ප්‍රින්සිපල් සහ ක්වොලිටි වෙරිෆිකේෂන් ස්ටෑන්ඩඩ්ස් භාවිතා කරන බව සඳහන් වෙනවා. මෙම මැනුෆැක්චරින් ප්ලාන්ට්ස් තුළ ප්‍රොඩක්ෂන් ප්‍රෝසෙස් එක ඉතා නවීන ඕටෝමේෂන් ටෙක්නොලොජි සහ රෝබොටික් සිස්ටම්ස් මත පදනම්ව ක්‍රියාත්මක වෙනවා. විශේෂයෙන් ජැපනීස් නාචි රෝබොටික්ස් ටෙක්නොලොජි භාවිතා කරමින් බොඩි ෂොප් වෙල්ඩින් ඔපරේෂන්ස් ඉතාම හයි ප්‍රිසිෂන් එකකින් සිදු කරනවා. මේ නිසා සංයෝන් වෙහිකල් එකක්ම කන්සිස්ටන්ට් ක්වොලිටි, ස්ට්‍රෝං ස්ට්‍රක්චරල් රිජිඩිටි සහ හයි ඩියුරබිලිටි එකක් ලබා ගන්නවා. 1991 වසරේදී සංයෝන් සමාගම මර්සීඩීස් බෙන්ස් සමග ටෙක්නිකල් පාර්ට්නර්ෂිප් අග්‍රීමන්ට් එකකට පිවිසුණා. ඒ අනුව 1994 දී චැන්ග්වෝන් එන්ජින් ප්ලාන්ට් එක ජොයින්ට් වෙන්චර් එකක් ලෙස නිම කරලා OM606 සීරීස් එන්ජින් මාස් ප්‍රොඩක්ෂන් ආරම්භ කළා. මේ ටෙක්නොලොජි බේස් එකම පසුව සංයෝන් එන්ජින් ඩෙවලොප්මන්ට් සඳහා ෆවුන්ඩේෂන් එකක් වුණා. සරලව කියනවා නම් පියොන්ටේක් ෆැක්ටරි එක අද වන විට ට්‍රැඩිෂනල් SUV මැනුෆැක්චරින් එකෙන් ඉක්මවා ගොස් මල්ටි වෙහිකල් ඉන්ටිග්‍රේටඩ් ප්‍රොඩක්ෂන් හබ් එකක් බවට පත් වෙලා තියෙනවා. Mercedes Benz engineering heritage එක සහ modern Korean manufacturing efficiency එක එකට එකතු වෙලා future EV production era එකටත් සූදානම් වෙමින් පවතිනවා.